එසේ සිනමැක්ස් නාලිකාවට පැමිණි සියලු දෙනාම සාදරයෙන් පිළිගන්න ගමන් ඔන්න අද මම ඔයගොල්ලෝ වෙනුවෙන් ගෙනල්ලා තියෙන 2025 වර්ෂයේ තිරගතු අස්තම් කියන දෙමළ මූවියක. ඉතින් ඔයා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන් අපේ channel එක subscribe කරන්න කියලාත් මතක් කරනවා. මෙම චිත්‍රපටයේ රංගනෙන් නිරංජනී ආගත්තියන්, නිරංජලි ආශේකන්, සාමිහා ජීව ඇතුළු ජනප්‍රිය නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙනවා. මෙම චිත්‍රපටය ගැන කෙටියෙන් කිව්වොත් අභිරහස් ඝාතන මාලාවක් පසුපස හබා යන පොලිස් නිලධාරියෙකු වටා ගොඩනැගී ඇති මේ කතාව අපිත් එක්ක අවසාන තත්පරය වෙනකන් නරඹන්න එකතු වෙන්න කියලා ඔයගොල්ලෝ හැමෝටම මතක් කරන ගමන් එහෙනම් අපි වැඩි කතා නැතුව මේ කතාව පැත්තට යමු. කතාව ආරම්භයේදීම අපිට පෙන්නනවා අකිල්ව. අකිල් මේ වෙනකොට රස්සාවක් විදිහට කරන්නේ පොලිස් නිලධාරියෙකු ලෙස වැඩ කරන එක තමයි. අකිල් මේ වෙනකොට ප්‍රියාව කසාද බැදලා තමයි ඉන්නේ. ඉතින් ප්‍රියා රූපවාහිනී නාලිකාවක තමයි වැඩ කරන්නේ. මේ වෙනකොට අකිල්ගේ අතක් තුවාල වෙලා තියෙන නිසාම අකිල් පොලිසිය තාවකාලිකව නිවාඩු දාලා ගෙදරට වෙලා තමයි ඉන්නේ. අකිල් මෙහෙම ඉන්නකොට එයාගේ පාසල් කාලයේ මිතුරෙකු විජේ අකිල්ට කතා කරලා කියනවා එයා විමර්ශනය කරන කේස් එකේ වැදගත් තොරතුරු වගේක් එයා දන්න නිසා මේ ගැන කතා කරන්න විජේට අකිල්ව හමු වෙන්න ඕනේ කියලා. මීළඟට අපිට පෙන්නනවා බකමූණෙක්ගේ රූපයක් ගහපු වාහනයක් ළඟ ඉඳන් කෙනෙක් පිහියක් අරගෙන ඇවිත් කාකුල් උද්‍යානයේදී හැමෝම ඉස්සරහා කුරුසයක් ඇදලා එයාම පිහියෙන් ඇනගෙන මිය යනවා. ඔන්න මේ සිදුවීමෙන් පස්සේ තමයි අකිල්ට මේ කේස් එක විමර්ශනය කරන්න බාර වුණේ කියලා අකිල් එයාව හමුවෙන්ට ආව විජේත් එක්ක කියනවා. මීළඟට විජේ අකිල්ගෙන් අහනවා එයාගේ අතට මොකද වුණේ කියලා. ඔන්න මේ නිසා අකිල් එයාට සිදු වූ සිදුවීම විජේට කියන්න පටන් ගන්නවා. දවසක් අකිල් මංකොල්ලකරුවන් 3 දෙනෙකු පස්සේ ලුහු බැදගෙන යනකොට මේ කට්ටියව අල්ලගන්න හදනකොට මේ මංකොල්ලකරුවන් අකිල්ට පහර දෙන්න ඇවිත් තියෙනවා. මේ නිසාම අකිල් මේ කට්ටියට පහර දෙමින් ඉන්නකොට කෙනෙක් අකිල්ට වෙඩි තියලා තියෙනවා. ඔන්න මේ නිසාම අකිල් මේ වෙලාවේ ආපු වාහනයකට නැගලා රෝහලට ගිහින් තියෙනවා. මීළඟට විජේ මේ පරීක්ෂණයේ සියලු විස්තර එයාට කියන්න කිව්වත් අකිල් නම් මේ දේවල් රහස්‍යගත තොරතුරු නිසාම විජේට මේ ගැන කියන්න කැමති නැති වුණත් විජේ මේ වෙලාවේ අකිල්ට කියනවා එයාට හම්බුණු පොත වගේම කැඩුණු පින්තූරය හා ජපානය ගැන එයත් දන්නවා කියලා. ඔන්න මේ දේවල් ඇහුවම නම් අකිලුත් පුදුමයටපත් වෙනවා. මේ නිසාම අකිල් එයා දන්න දේ කියන්න පටන් ගන්නවා. ඉතින් උද්‍යානයේ සිදු වූ සියදිවි හානි කර ගැනීමෙන් පස්සේ අකිල් එයාගේ ලොක්කව හමු වෙලා එයාට කියනවා මේ උද්‍යානයේ වුණු සියදිවි හානි කර ගැනීම වගේම සියදිවි හානි කර ගැනීම ගණනාවක් මීට කලින් සති දෙක තුල ඉන්දියාව පුරා විවිධ ප්‍රදේශවල සිදු වෙලා තියෙනවා කියලා. හැබැයි මේ සියදිවි හානි කර ගැනීම ඔක්කොම ජපානයේ රාජකීය පවුලට විරුද්ධ වුණ අයට ලබා දුන් දඩුවම් විදිහට තමයි මේ ඝාතන සිදු වෙලා තියෙන්නේ. ඉතින් අකිලුත් මේ ගැන එක පොතකින් තමයි දැනගෙන තියෙන්නේ. හැබැයි මේ පොතේ භාගයක් පිළිසිලා තිබුණු නිසාම අකිලට සම්පූර්ණ විස්තරේ නම් දැනගන්න හම්බෙලා නැහැ. මේ නිසාම අකිල් නම් මේ ඝාතනයේ පසුපස කවුරු හරි ඉන්නවා කියලා සැක කරපු නිසාම අකිල්ගේ ලොක්කා අවසානයේදී අකිල්ටම මේ කේස් එක විමර්ශනය කරන්න අවසර දෙනවා. ඒ වගේම අකිල් ලොක්කට කියනවා මේ විමර්ශනය සඳහා එයාට PC කෙනෙක් හා වාහනයකුත් ඕනේ කියලා. මීළඟට අපිට පෙන්නනවා අකිල් චෙන්නයි වල මැරුණු විගන්දිගේ ගෙදරට ගිහින් විගන්දී මැරුණු විදිහ අහනවා. මේ වෙලාවේ තමයි අකිල්ගේ සහායට ලොක්කා යපු සුමාර්ත්වා අපිට පෙන්නන්නේ. මීළඟට විගන්ගේ තාත්තා අකිල්ට කියනවා එදා විගන්ත් කුසියට ගිහින් එකපාරටම පිහියක් අරගෙන ඇවිත් ඒගොල්ලෝ හැමෝම ඉස්සරහා පිහියෙන් ඇනගෙන මිය ගියා කියලා. මීළඟට අකිල් මේ ගෙදරින් එළියට ආවම මේ ගෙදරට හැමදාම වතුර අරගෙන යන උදේගෙන් අකිල් විගන්ත් ගැන ඇහුවම තමයි දැනගන්නේ විගන්ත් මැරෙන්න කලින් දවසේ හුඟක් කේන්තියෙන් එක පින්තූරයක් කුඩු කරා කියලා. මේ නිසාම අකිල් මෙතනට ගිහින් මේ පින්තූරේ බැලුවත් කාලයක් මේ පින්තූරේ එළිය තිබුණු නිසා මේ පින්තූරයට හුඟක් හානි සිදු වෙලා තියෙනවා. ඔන්න මේ නිසාම අකිල් සුමක්ට මේ පින්තූරේ ආපහු සකස් කරන්න කියලාත් උපදෙස් දෙනවා. මීළඟට අකිල් මදුරේ වල මිය ගියපු සෙල්වගේ ගෙදරට ගිහින් එයාගේ දෙමව්පියන්ගේ මේ ගැන ඇහුවම සෙල්වගේ අම්මා නම් කියන්නේ එයා ඇඳුම් දාන්න උඩ තට්ටුවට ගියපු වෙලාවේ සෙල්වා පිහියෙන් ඇනගෙන මිය ගියා කියලා. මීළඟට අකිල් සෙල්වගේ අම්මගෙන් අහනවා එයා මිය යන්න කලින් සෙල්වගේ මොනවා හරි අසාමාන්‍ය දෙයක් දැක්කද කියලා. මේ වෙලාවේ තමයි සෙල්වගේ අම්මා අකිල්ට කියන්නේ සෙල්වා මිය යන්න කලින් දවසේ ගෙදර තිබුණු බඩු වගේක් කඩලා දැම්මා කියලා. හැබැයි සෙල්වා කඩපු බඩු ඔක්කොම සුදු හා කළු පාට වර්ණයේ බඩු විතරක් නිසා සුමර්ත් මේ ගැන අකිල්ට කියනවා. මීළඟට අකිල් කොඩේකනාත් උද්‍යානයේ මැරුණු කෙනා ගැන මේ උද්‍යානයේ වැඩ කරන අයගෙන් ඇහුවම අකිල් දැනගන්නවා මේ කෙනා පල්ලිය පැත්තේ ඉඳන් ඇවිත් තමයි මේ
මේ විදිහට සියදිවි හානි කරගත්තේ කියලා. මේ නිසාම අකිල් සුමක්ට මේ පල්ලියේ CCTV දර්ශන පරීක්ෂා කරලා බලන්න කියලාත් උපදෙස් දෙනවා. මීළඟට අකිල් මෙහි ඉන්නකොට පොඩි ළමයි ටිකක් සෙල්ලම් කරන දිහා බලාගෙන ඉන්නකොට අකිල්ට අතීතේ මතක් වෙනවා. ඉතින් අකිල්ගේ හා පියාගේ ජාන එක සමාන නිසාම අකිල්ට හා පියාට දරුවෙක් හදන්න නම් ප්‍රතිකාර කරන්න ඕනේ කියලා වෛද්‍යවරියක් උපදෙස් දීලා තියෙනවා. හැබැයි මේ වෛද්‍යවරිය මේ කට්ටියට කියලා තියෙනවා මේ ප්‍රතිකාර කරත් මේ ප්‍රතිකාර වලින් පස්සේ දරුවෙක් හම්බුණත් මේ දරුවට ගොඩක් සෞඛ්‍ය ගැටලු ඇති වෙන්න පුළුවන් කියලා. ඔන්න මේ නිසාම අකිල් හා ප්‍රියා ඒගොල්ලන්ට දරුවෙක් නැති නිසා ගොඩක් දුකෙන් තමා කාලය ගත කරලා තියෙන්නේ. මීළඟට සුමක් පල්ලියේ CCTV දර්ශන පරීක්ෂා කරලා බලලා එයාට සැක හිතුණු වාහනයක් ගැන අකිල්ව දැනුවත් කරනවා. මීළඟට අකිල් මේ වාහනය ගැන සුමක්ට හොයන්න කියලාත් උපදෙස් දෙනවා. මීළඟට අකිල් උද්‍යානයේ මැරුණු කෙනාගේ ගෙදරට ගියාම මේ කට්ටිය හින්දු අය වුණත් අකිල්ට ප්‍රශ්නයක් ඇති වෙනවා. එදා උද්‍යානයේදී මේ කෙනා මිය යනකොට ක්‍රිස්තියානි ආගමික චාරිත්‍ර කරේයයි කියලා. ඔන්න මේ නිසාම මේ ගෑනු කෙනාගෙන් අකිල් අහනවා එයාගේ මහත්තයා අඳුනන කවුරු හරි ක්‍රිස්තියානි යාළුවෙක් ඉන්නවද කියලා. ඉතින් මේ මැරුණු කෙනාට අදිසන් කියලා ක්‍රිස්තියානි යාළුවෙක් ඉන්න නිසා අකිල් මීළඟට අදිසන්ව හම්බ වෙලා එයාගෙන් විස්තර අහලා අකිල් පල්ලියේ පියතුමාවත් හමුවෙන්ට ගිහින් අදිසන් ගැන පියතුමාගෙනුත් ප්‍රශ්න කරනවා. හැබැයි පියතුමා නම් අකිල්ට කියන්නේ අදිසන් නරක කෙනෙක් නෙමෙයි කියලා. මීළඟට අකිල් මේ කේස් එක කොච්චර විසඳන්න උත්සාහ කරත් එයාට මේ ඝාතනය සිදු කරපු කෙනා ගැන කිසිම තොරතුරක් හොයාගන්න බැරි වෙනවා. මීළඟට අකිල්ලා යන ජීප් එකේ ටයර් පංචරයක් වුණ නිසාම අකිල් දන්න කෛලාශන්ට කියනවා මේ පැච් එක ඉක්මනට දාලා දෙන්න කියලා. ඉතින් කෛලාශන් ළඟ කතා කරන්න බැරි කෙනෙක් දැන් වැඩ කරනවා කියලත් අකිල් දැනගන්නවා. මීළඟට රෑ වෙලා සුමක්ත් අකිල්ගේ ගෙදර ඉන්නකොට සුමක්ත් එයාගේ බිරිඳට දරුවෙක් ලැබෙන්න තියෙන නිසා මේ සඳහා උත්සවයක් තියෙනවා කියලා මේ උත්සවයට අකිල්ට වගේම ප්‍රියාටත් ආරාධනා කරනවා. මීළඟට අනිකාගේ උත්සවයට අකිල් වගේම ප්‍රියත් ඇවිල්ලා ඉන්නවා. මීළඟට මේ උත්සවයෙන් පස්සේ අනිකාගේ දරුවා ගැන ප්‍රියා නම් හුඟක් හිතනවා කියලා අකිල් දකිනවා. හැබැයි සුමක් නම් මේ වෙලාවේ අකිල්ට කියන්නේ ඒගොල්ලොන්ගේ බලාපොරොත්තුව ප්‍රතිකාර වලින් පස්සේ හරියයි කියලා. ඔන්න මේ වෙලාවේ තමයි අකිල් සුමක්ට කියන්නේ ඒගොල්ලන්ට මීට අවුරුදු 2කට කලින් දරුවෙක් ලැබෙන්න හිටියත් අවාසනාවකට මේ දරුවා ඉපදෙනකොට මිය ගියා කියලා. මීළඟට අකිල් පොලිසියට ඇවිත් ඒගොල්ලන්ට හම්බුණු පින්තූරේ නැවත අදින ගමන් ඉන්නකොට ඒකත් බලන ගමන් ඉන්නකොට ප්‍රියා අකිල්ට කතා කරලා එයාට රූගත කිරීමකට කොයිමතුරු වලට ගිහින් දාන්න කියපු නිසාම අකිල් ආපහු ගෙදර එන්න පිටත් වෙනවා. මීළඟට අකිල් රෑ වෙලා ගෙදර ඉන්නකොට එයා මේ කේස් එක ගැන හිතමින් ඉන්නකොට අකිලට සුමක් කතා කරලා ඒගොල්ලොන්ගේ චිත්‍රය ඇදලා ඉවරයි කියලා අකිලට මේ පින්තූරයකුත් එවනවා. ඔන්න මේ පින්තූරේ දැක්කම තමයි අකිල් දැනගන්නේ මේ ඝාතනයට චෙස් ක්‍රීඩාවේ සම්බන්ධයක් තියෙනවා කියලා. ඒ වගේම අකිල් කියවපු භාගයක් පිච්චිලා තිබුණු පොතේ ඇත්තනම චෙස් කියලාත් අකිල් දැනගන්නවා. මීළඟට අකිල් මැරුණු අයගේ ගෙවල් වලට කතා කරලා මේ කට්ටිය හැමෝගෙම අහනවා ඒගොල්ලෝ චෙස් ක්‍රීඩා කරපු අයද කියලා. ඉතින් මේ හැමෝම අකිල්ට කියනවා ඒ කට්ටිය හැමෝම චෙස් ක්‍රීඩා කරපු ක්‍රීඩකයින් කියලා. ඉතින් මීළඟට අකිල් මේ විස්තර ඔක්කොම විජයට කිව්වම් විජය එයා දන්න දේත් අකිල්ට කියන්න ගන්නවා. කෝටිපති ජේම්ස්ගේ පළමු පුතා තමයි මාටින්. මාටින්ගේ කැමැතිම පාට කළු පාටයි. ඉතින් මාටින්ගේ කැමැතිම සතා තමයි බකමූණා. හැබැයි මාටින් ක්‍රීඩාවක් විදිහට කැමැතිම ක්‍රීඩාව වෙලා තියෙන චෙස් ක්‍රීඩාවයි. ඉතින් කාලයක් යනකොට මාටින් චෙස් තරග වලින් ජයග්‍රහණය කරන්න ඇබ්බැහි වෙලා තියෙනවා. හැබැයි දවසක් මාටින් එයාගේ මල්ලිත් එක්ක තිබ්බ චෙස් තරගයකින් දරුණු ලෙස පරාජයටපත් වුණ නිසාම මාටින්ගේ කේන්තියට මාටින් එයාගේ මල්ලිවත් මරලා දාලා තියෙනවා. හැබැයි ජේම්ස් මේ දේවල් දැනගත්තත් ජේම්ස්ට දැන් එක දරුවෙක් විතරක් ඉන්න නිසා ජේම්ස් මාටින්ව ආරක්ෂා කරගෙන තියෙනවා. හැබැයි මාටින්ගේ කේන්තිය එන්ටෙන්ටම වැඩි වෙලා තියෙනවා. මීළඟට මාටින් එයත් එක්ක චෙස් ක්‍රීඩා කරලා දිනපු පෙරදුණු හැමෝම මරන්න තීරණය කරලා තියෙනවා. මෙහෙම කාලයකදී තමයි මාටින්ට චෙස් කියන පොත කියවන්න අරගෙන තියෙන්නේ. මේ පොතේ තියෙන ජපානයේ අධිරාජ්‍යයා එයාට විරුද්ධුන හැමෝම ඒගොල්ලෝ විසින්ම මැරෙන්න නියම කරලා තියෙනවා. මෙහෙම කාලයක් ගත වෙනකොට රජතුමාගේ දක්ෂතාව පරීක්ෂා කරන්න එයා සොල්දාදුවන් එක්ක චෙස් ක්‍රීඩා කරන්න පටන් අරගෙන තියෙනවා. හැබැයි අවාසනාවකට මේ සොල්දාදුවන් මේ චෙස් ක්‍රීඩාවෙන් පෙරදුණු නිසාම රජතුමා මේ කට්ටියවත් මරලා දාලා තියෙනවා. හැබැයි මාටින්ගේ විශේෂත්වය එයත් එක්ක චෙස් සෙල්ලම් කරපු හැමෝම
මරණ එක කියලා මේ වෙලාවේ විජේ අකිල්ට කියනවා. මීළඟට විජේ අකිල්ට කියනවා මාටින්ගේ සහෝදරයා තාමත් මිය ගියේ නෑ කියලා. හැබැයි ඔහු ඉක්මනට මිය යයි කියලා විජේ මේ වෙලාවේ පිහියක් ගන්නවා. මීළඟට අකිල් දකිනවා එයාගේ ගෙදර ඉස්සරහා කෙනෙක් ඉන්නවා කියලා. මීළඟට මේ කෙනා අකිල් ඉන්න තැනට ආවම අකිල් නම් හිතන්නේ මේ ඉන්නේ මාටින් කියලා. ඔන්න මේ වෙලාවේ විජේ එයාට පිහියෙන් එනගෙන මිය යනවා. මීළඟට මේ කෙනා අකිල්ට කියනවා එයා අධිරාජ්‍යයා නෙමෙයි එයා ඇමති කියලාත්. අධිරාජ්‍යයා ආවම හැමදේම හරිගස්සයි කියලා මේ කෙනත් පිහියෙන් එනගෙන මිය යනවා. මීළඟට මේ ගැන දැනගත්තු අකිල්ගේ ලොක්කට හොදටම කේන්ති ගිහින් තියෙනවා මේ සිදුවීම සම්බන්ධයෙන්. මේ නිසාම අකිල්ටත් හොදටම බැනලා එයාට මේ පරීක්ෂණයෙන් ඉවත් වෙන්න කියලා ලොක්කා කියනවා. මීළඟට අකිල්ගේ ලොක්කා මේ පරීක්ෂණයෙන් එයාට ඉවත් වෙන්න කියපු නිසා අකිල් සුමක්ට මේ ගැන කියලා එයාට ආපහු යන්න කීවා. සුමක් නම් මේ දෙයට කැමති වෙන්නේ නැතුව මේ වැඩේ ඉවරයක් කරලාම ආපහු යන්නේ කියලා අකිල්ට කියපු නිසාම මීළඟට අකිල් සුමක්ට විජේගේ නම්බරේ දීලා කියනවා ඒගොල්ලොන්ගේ ලිපිනය හොයාගන්න කියලා. මීළඟට අකිල්ගේ අත සුව වෙලා තියෙන නිසාම වෛද්‍යවරයා අකිල්ගේ අත්ආවරණ ඉවත් කරගන්නත් අනුමැතිය දෙනවා. මීළඟට අකිල් විජේගේ ගෙදර ගියාම තමා දැනගන්නේ අකිල්ගේ ගෙදරදී මිය ගියපු දෙන්නම සහෝදරයන් කියලාත්. හැබැයි අකිල් හිතුවා විදිහට මෙතන ඉඳලා තියෙන්නේ නම් මාටින් නෙමෙයි ක්‍රිෂෝපුයි. ඒ වගේම මේ දෙන්න චෙස් ක්‍රීඩා කරන්න දක්ෂ අය කියලාත් මේ වෙලාවේ අකිල් එයාගේ අම්මගෙන් දැනගන්නවා. මීළඟට අකිල් ආපහු වෙන ගමන් සුමක්ට කියනවා විජේගේ අම්මට ඒගොල්ලොන්ගේ කාඩ් එකකුත් ගිහිල්ලා දෙන්න කියලා. ඉතින් සුමක් මේ කාඩ් එක විජේගේ අම්මට ගිහිල්ලා දුන්නම විජේගේ අම්මා අකිල්ගේ නම දැකලා එයාට දෙන්න දෙයක් තියෙනවා කියලා පාර්සල් එකක් ගෙනල්ලා දෙනවා. හැබැයි මේ වෙලාවේ අකිල්ට කෝල් එකක් ආව නිසාම අකිල් ඉක්මනට සුමක්වත් එක්කගෙන රෝහලට එනවා. අනීතට දරුවෙක් හම්බ වෙලා තියෙන නිසා. මීළඟට මේ ඝාතනයේ විමර්ශන අකිල්ගේ ලොක්කා තමිල් සෙල්වම්ට බාර දීපු නිසාම තමිල් සෙල්වම් අකිල්ගේ ගෙදරට ඇවිත් මේ විමර්ශනය ගැන තොරතුරු දැනගෙන විජේගේ ෆෝන් එකත් එයාගෙන් ඉල්ලගෙන දැන් මේ ඝාතනයේට අකිලු සැකකාරයෙක් කියලා මෙතනින් යන්ට යනවා. මීළඟට ප්‍රියා අකිල්ගේ තුවාලයට බෙහෙත් දානකොට සුමක් මෙතනට ආවම එයාට විජේගේ අම්මා දීපු පාර්සලේ මතක් වෙලා සුමක් මේ පාර්සලේ අකිල්ට ගෙනල්ලා දුන්නම අකිල් මේක කඩලා බලනකොට බකමූණෙක්ගේ පිළිමයක් තියෙන නිසාම අකිල්ට හොදටම කේන්ති ගිහින් අකිල් මේ පිළිමය කඩලා දානවා. ඔන්න මේ වෙලාවේ මේ පිළිමේ ඇතුළේ තිබිලා ඉබ්බෙක් අකිල්ලට හම්බ වෙනවා. ඉතින් මේ ඉබ්බා අරින්ට රහස් අංකයක් ඇතුළත් කරන්න ඕන නිසා අකිල් රෑ එළි වෙනකම් මේ දෙයට උත්සාහ කරත් අකිල්ට නම් උදේ වෙනකම් මේ දේ කරගන්න බැරි වෙනවා. මීළඟට අකිල් පොලිසියට ගිහින් එයාගේ ලොක්කට මේ කේස් එක ආපහු එයාට දෙන්න කියලා කීවා. ලොක්කා නම් එයාගේ තීරණය වෙනස් කරන්න කැමති නැහැ. මීළඟට අකිල් ආපහු එන ගමන් ඉන්නකොට නම්බර් ප්ලේට් එකක් දැක්කම අකිල්ට අර ඉබ්බාගෙන මොරපදේ හම්බ වෙලා සුමර්ත්ගේ එදා පල්ලිය ළඟ තිබුණු කාර් එකේ අංකය මේ ඉබ්බගේ ගැහුවම නම් මේ වෙලාවේ මේ ඉබ්බා ඇරෙනවා. මීළඟට මේ ඉබ්බගේ තියෙන අංකේ ෆෝන් නම්බර් එකක් තියෙන නිසා අකිල් මේ නම්බර් එක පරීක්ෂා කරලා බලන්න කියලා සුමර්ට කියනවා. මීළඟට මේ දෙන්න අර නම්බරේ අයිති රුඩ්රන්ගේ ගෙදරට ගිහින් එයාව අත්අඩංගුවට ගන්න හදනකොට තමයි මේ දෙන්න දැනගන්නේ ඒගොල්ලෝ හොයන කෙනා මෙයා නෙමෙයි කියලා. ඉතින් රුඩ්රන් මනෝවිද්‍යාඥයෙක්. මීළඟට රුඩ්රන් මේ කට්ටියගෙන් ප්‍රශ්නේ මොකද්ද කියලා ඇහුවම අකිල් රුඩ්රන්ට ඒගොල්ලොන්ගේ සම්පූර්ණ කතාවම කියනවා. මීළඟට රුඩ්රන් අකිල්ට මේ කේස් එක විසඳන්න පුළුවන් විදිහේ එයා දන්න කතාවක් කියන්න පටන් ගන්නවා. ජපානයේ රජතුමා එයාත් එක්ක සෙල්ලම් කරලා චෙස් ක්‍රීඩාවෙන් පෙරදුණු හැමෝම මැරුවත් එක දවසක මේ රජතුමාත් එක්ක තරග කරපු තරගකරුවෙක් රජතුමාගෙන් පරාද වුණත් මේ කෙනාව රජතුමා මරන්නට යන වෙලාවේ මේ පුද්ගලයා රජතුමාව මෝහනය කරලා එයාව මරලා දාලා තියෙනවා කියලා රුඩ්රන් මේ වෙලාවේ අකිල්ට එයා දන්න කතාව කියනවා. මීළඟට අකිල්ට කෛලාසන් ළඟ ඉන්න කෙනා ගැන සැක හිතිලා කෛලාසන්ගෙන් අහනවා මේ කෙනාට ඇත්තටම කතා කරන්න බැරිද කියලා. ඉතින් කෛලාසන්ට මේ ගැන විශ්වාස නිසාම අකිල් මීළඟට කෛලාසන්ගෙන් අහනවා එදා ඒගොල්ලොන්ගේ ජිප් එකේ ටයර් එක මාරු කරන වෙලාවේ කෛලාසන් කියපු කෙනා ගැන. හැබැයි කෛලාසන්ට මේ වෙනකොට නම් මේ කෙනා ගැන හරියටම මතක නැති වුණත් කෛලාසන්ට මතක් වෙනවා එයාගේ වාහනේ බකමූණෙකුගේ ලාංඡනයක් තිබුණා කියලා. ඔන්න මේ නිසාම අකිල් කෛලාසන්ට කියනවා ආපහු මේ වාහනේ කොහෙදි හරි දැක්කොත් ඉක්මනට එයාට කියන්න කියලා. මීළඟට අකිල් මේ කේස් එක ගැන කල්පනා කරමින් ඉන්නකොට එයාට ප්‍රශ්නයක් ඇති වෙනවා රුඩ්රන් කොහොමද අර රජතුමාගේ කතාව ගැන දැනගත්තේ කියලා. මේ නිසාම අකිල් ආපහු රුඩ්රන්ගේ ගෙදර එනකොට රුඩ්රන් එයාට පිහියෙන්
එන ගන්නවා. හැබැයි රුඩ්රන්ට වැඩි තුවාලයක් සිදුුනේ නැති නිසාම අකිල් ඉක්මනට රුඩ්රන්ව ඉස්පිරිතාලෙට ඇතුළත් කරලා බේර ගන්නවා. මීළඟට අකිල් රුඩ්රන්ගෙන් අහනවා රුඩ්රන් එයාගෙන් හංගන දේ කියන්න කියලා. ඔන්න මේ වෙලාවේ තමා රුඩ්රන් අකිල්ට කියන්නේ එයා එදා මේ දේවල් කිව්වේ නැත්තේ මාටින් එයාට මේ ගැන අකිල්ට කියන්න එපා කියලා කියපු නිසා කියලා. රුඩ්රන් එයාගේ කතාව කියන්න පටන් ගන්නවා. මාටින් කියන්නේ පොඩි කාලේ ඉඳන්ම මානසික පීඩනයෙන් ජීවත් වුණු දරුවෙක්. හැබැයි මාටින් පොඩි කාලේ ඉඳන් මෙයාගේ තාත්තට නම් පොඩ්ඩක්වත් කැමති නැහැ. මාටින්ගේ මුළු ජීවිතේම වෙලා තිබුණේ එයාගේ අම්මයි. මේ නිසාම මාටින් එයාගේ අම්මට හුඟක් ආදරය කරා. හැබැයි මාටින්ගේ අම්මා එක්තරා රෝගයක් වැළඳිලා තමා හිටියේ. එක අවුරුද්දක මාටින්ගේ උපන්දින උත්සවයේදී මාටින්ට චෙස් බෝඩ් එකක් තෑග්ගකට හම්බ වෙලා තියෙනවා. මේ නිසාම මාටින්ගේ අම්මා මාටින්ට චෙස් සෙල්ලම් කරන්න උගන්වලා තියෙනවා. ඉතින් කාලයක් යනකොට මාටින් චෙස් සෙල්ලම් කරලා දිනන එකට ඇබ්බැහි වෙලා තියෙනවා. හැබැයි දවසක් මාටින්ගේ අම්මා හදිසියෙන් මිය ගියපු නිසා මාටින් ආපහු තනි වෙලා තියෙනවා. මෙහෙම කාලය ගත වෙනකොට මාටින් දවසක් එයාගේ මල්ලිත් එක්ක චෙස් සෙල්ලම් කරත් මේ දවසේ මාටින්ගේ මල්ලි මාටින්ව දරුණු ලෙස පරාජයට පත් කරලා තියෙනවා. හැබැයි මාටින්ට මේ දේ දරා ගන්න බැරුව අවසානයේදී මල්ලිවත් මරලා දාලා එයාගේ මිනිහ කැලේකට ගිහිල්ලා දාලා තියෙනවා. ඉතින් හවස් වෙලා ගෙදරට ආව මාටින්ගේ තාත්තා මල්ලි කොහෙද කියලා ඇහුවත් මාටින් නම් මේ වෙලාවේ මුකුත් එයාගේ තාත්තට කියන්නේ නැහැ. හැබැයි මේ වෙලාවේ මාටින්ගේ තාත්තට කෝල් කරලා කෙනෙක් කියනවා මාටින් එයාගේ මල්ලිව මරලා කැලේට දැම්මා කියලා. ඔන්න මේ නිසාම මාටින්ගේ තාත්තා මාටින්ව පොලිසියට අල්ලලා දීලා තියෙනවා. හැබැයි මාටින් එයාගේ මල්ලිව කැලේට දාන එක අකිල් තමා දැකලා පොලිසියට කියලා තියෙන්නේ. මේ නිසාම මාටින්ට අකිල් ගැන පොඩි කාලේ ඉඳන්ම තරහක් ඇති වෙලා තියෙනවා. මීළඟට පොලිසිය අය මාටින් එයාගේ මල්ලිව කැලේට දාපු තැන පරීක්ෂා කරලා මේ කට්ටියට කිසිම මලසිරුරක් හොයාගන්න බැරි වෙනවා. ඔන්න මේ නිසාම මාටින්ගේ තාත්තා අවසානයේදී පොලිසියට සල්ලි දීලා මාටින්ව පොලිසිය නිදහස් කරගෙන තියෙනවා. මීළඟට මාටින්ගේ තාත්තා රුඩ්රත් එක්ක එයාගේ පුතාව ආපහු සනීප කරගන්න පුළුවන් ක්‍රමයක් ගැන ඇහුවම රුඩ්ර නම් කියලා තියෙන්නේ මාටින්ට හුඟක් කේන්ති එන එක දැන් පාලනය කරන්න නම් මාටින් සෙල්ලම් කරන්න කැමති චෙස් ක්‍රීඩාවෙම මේක පටන් ගමු කියලා. මේ නිසා මාටින්ගේ තාත්තා මීළඟට මාටින් සමග චෙස් ක්‍රීඩා කරන කට්ටියව ගෙන්නලා මේ කට්ටිය හැමෝගේ මාතින් මාටින් පරාජයට පත් කරලා තියෙනවා. මේ නිසාම කාලයක් යනකොට මාටින්ගේ කේන්තිය ක්‍රමයෙන් අඩු වෙලා තියෙනවා. හැබැයි දවසක් මාටින් දැනගෙන තියෙනවා එයාගේ තාත්තා මුදල් දීලා කට්ටියව ගෙන්නලා එයාව පරාජයට පත් කරනවා කියලා. මේ නිසාම දවසක් මාටින් එයාගේ තාත්තත් එක්ක චෙස් සෙල්ලම් කරලා මාටින් හිතාමතාම පරාජයට පත් වෙලා එයාගේ තාත්තවත් මරලා දාලා මේ ගෙදරට ගෙනි තියලා දාලා තියෙනවා. මීට පස්සේ නම් රුඩ්රන්ට මාටින්ව කාලයක් යනකම්ම හම්බ වුණේ නැති වුණත් කාලයකට පස්සේ මාටින් රුඩ්රන්ව හම්බ වෙන්න ඇවිත් එයාට කියලා තියෙනවා එයාව චෙස් ක්‍රීඩාවෙන් පරාජය කරපු හැමෝම මරනවා කියලා. ඒ වගේම මාටින් දැන් දැනගෙන තියෙනවා එයාගේ මල්ලි තාමත් ජීවත් වෙනවා කියලා. මීළඟට රුඩ්රන්ගේ කතාව ඇහුවම අකිල්ට තේරෙනවා මාටින් එයාගේ පස්සෙන් එන්නේ එදා මාටින්ගේ මල්ලිගේ මරණයට එයාව පොලිසියට අල්ලලා දුන්න නිසා කියලා. මීළඟට අකිල්ට කෛලාශන් කතා කරලා කියනවා එදා එයා දැකපු වාහනේ දැන් සුමක්ගේ ගෙදර පැත්තට යනවා එයා දැක්කා කියලා. මේ නිසාම අකිල් සුමක්ට කතා කරලා මේ ගැන කියන්න හැදුවත් සුමක්ගේ ෆෝන් එක නම් මේ වෙලාවේ වැඩ කරන්නේ නැහැ. ඔන්න මේ වෙලාවේ තමයි අකිල්ට තේරෙන්නේ මාටින්ගේ මල්ලි වෙන කවුරුත් නෙමෙයි සුමක් කියලා. මීළඟට අකිල් ඉක්මනට සුමක්ගේ ගෙදරට එන්න පිටත් වුණත් මගදී අකිල්ගේ වාහනේ මඩ ගොඩක එරුණු නිසාම අකිල්ට පයින් තමයි මාටින්ගේ ගෙදරට එන්න වෙන්නේ. මීළඟට මාටින් සුමක්ගේ ගෙදර ඇවිත් සුමක්ව මෝහනය කරලා සුමක්ගේ අතින් එයාගේ බිරිඳවත් මරලා සුමක්වත් මරන්න හදනකොටම අකිල් මෙතනට ආවා. සුමක් මේ වෙලාවේ පිහියෙන් එන ගන්නවා. මීළඟට අකිල් දකිනවා මාටින් මෙතන ඉන්නවා කියලා. මේ නිසාම අකිල් මාටින්ට හොදටම පහර දීලා අවසන් වුණාම මාටින් සුමක් දිහා බලලා එකපාරටම එයා පිහියෙන් එනගෙන මිය යනවා. මීළඟට අනීතා මිය ගියපු නිසා එයාගේ ළමයා ප්‍රියා හදාගන්න බාර ගන්නවා. මීළඟට අපිට පේනවා සුමක් රෝහලේ ප්‍රතිකාර ලැබමින් ඉන්නකොට අකිල් හා පොලිසිය කට්ටිය සුමක් ළඟට ඇවිත් එයාගෙන් අහනවා එයාව කොහමද මාටින් මෝහනය කරේ කියලා. ඔන්න මේ වෙලාවේ සුමක් එයා නිදාගෙන හිටපු ඇදෙන් නැගිටලා ඇවිත් මේ කට්ටිය හැමෝටම කියනවා ඒගොල්ලොන්ට රහසක් කියන්න තියෙනවා කියලා. ඔන්න මේ දෙයින් මේ කතාව අවසානයටපත් වෙනවා. ඉතින් සුමක් කියන්න හදන කතාව මොකද්ද කියලා නම් අපිට මේ කතාවේ
වලින් බලා ගන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් වෙනදා වගේම අපිත් එක්ක මේ කතාව අවසාන තප්පරේ වෙනකන් නරඹන්න එකතු වෙන ඔයගොල්ලෝ සියලු දෙනාටම සුබ දවසක් කියන ගමන් මේ වගේ ෆිල්ම් දිගටම බලන්න. දැන් අපේ channel එක subscribe කරලා අපිත් එක්ක දිගටම එකතු වෙන්න කියලාත් ඔයගොල්ලෝ හැමෝටම මතක් කරන ගමන් වීඩියෝ එක like එකකුත් දාන ගමන් ඔබේ අදහසක් පහතින් කමෙන්ට් එකක් විදිහට සටහන් කරගෙන යන්න කියලාත් මතක් කරනවා. එහෙනම් අපි තවත් අලුත් ෆිල්ම් එකකින් හමු වෙන බලාපොරොත්තු වෙන දැනට සමු ගන්නවා.